ටෙක් විච්චම YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් guys අද වීඩියෝ එකෙන් කතා කරන්න ගෙනල්ලා තියෙන්නේ PC tip එක. මේ PC tip එක use කරලා ඔයාලට හැකියාව ලැබෙනවා ඔයාගේ PC එක lap එක malware attack වලින්, එතකොට hacking වලින්, phishing attacks වලින් වගේ දේවල් වලින් ඔයාගේ PC එක lap එක protect කරගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු මේ PC tip එක කොහොමද හරියට ඔයාගේ PC එකේ lap එකේ හරියටම හදාගන්න කියලා. ඉතින් guys ඔයා කරගන්න ඕනේ මෙතන පහළ search bar එකේ type කරගන්න ඕනේ device security කියලා. මේ විදිහට device security කියලා search කරගන්න. search කරගත්තට පස්සේ මේක open කරගන්න ඕනේ. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා core isolation කියලා ඔප්ෂන් එකක්. මෙතන යටින් තියෙනවා core isolation details කියලා පොඩි ටෙස්ට් එකක්. ඒක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එවි. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන memory integrity කියන එක යටතේ මෙතන පල්ලෙහා තියෙනවා පොඩි ටික් එකක් දාන ඔප්ෂන් එකක්. මේ ටික් එක මේ විදිහට ක්ලික් කරලා ඔන් කරගන්න ඕනේ. ඔන් කරලා මෙතන allow දෙන්න. allow දෙන්නුවට පස්සේ මේ ටික් එක ඔන් වෙනවා. ඔන් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ PC එක lap එක එකතරයක් restart කරගන්න එක. මේ restart කරන එක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ. එතකොට තමයි මේ setting එක 100% සාර්ථක වෙන්නේ. ඉතින් මේ setting එක කරා guys සරලවම වෙන්න ඔයාගේ Windows වල main part ටික ආරක්ෂා කරන එක තමයි. කියන්නේ මේ malwares වලින්, phishing attacks වලින් වගේ දේවල් වලින් Windows වල mainly part ටික ආරක්ෂා කරන එක තමයි මේ core isolation කියන option එක හරහා කරන්නේ. ඉතින් guys අද වීඩියෝ එකත් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක්, comment එකක් සහ තවනට පේන වීඩියෝ එක ෂෙයා කරන්න. ඒත් එක්කම අපේ channel එකට අලුත් member කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.